hello welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට මේක මගේ පළවෙනි vlog එක. ගොඩාක් දිග නෑ. චූටි vlog එකක් තමයි මේක. ඉතින් මම ඔයාලත් එක්ක මුලින්ම share කරගන්න හිතුවේ එයාත් එක්ක ගත කරපු දවසක්. ඉතින් එයා ලංකාවේ නෙමෙයි හිටියේ අවුරුදු 3කට පස්සේ තමයි මට එයාව හම්බ වුනේ. ඉතින් එයා වැකේෂන් ආවට පස්සේ මාව හම්බ වෙන දවස් 4ක් විතර ආවා. ඉතින් ඒ දවස් 4න් දවස් 2ක අපි දෙන්න කොහෙද හම්බුනේ අපි දෙන්න මොනවද කරේ කියලා මේ චූටි vlog එකේ මම දාලා තියෙනවා. ඉතින් බලන්නකෝ අපි කොහෙද හම්බ වුනේ කියලා. ඉතින් මේ පළවෙනි දවසේ අපි දෙන්න හම්බ වුනේ කොළඹදී. ඉතින් කොළඹදී පොඩි වැඩ වගේක් තිබ්බ කරගන්න. ඒ ටික කරගන්න යා කොළඹට එන්න ඕනි කිව්ව නිසා අපි දෙන්නම කොළඹදී හම්බ වෙමු කියලා තීරණය කරා. ඉතින් යා වැකේෂන් ඇවිල්ලා දවස් 4කට විතර පස්සේ තමයි මාව මීට් උනේ. ඉතින් මගේ ආසම වැඩේ තමා මේක. එයාගේ අතේ එලිලා චූටි ළමෙක් වගේ පාරේ ඇවිදගෙන යන එක. ඉතින් ඔන්න දැන් අපි බඩු ටික අරගෙන ඔය යන ගමන් තමයි ඉන්නේ. හරි ඉතින් ඔන්න ඊළඟට අපි දැන් ආවා කැෆේ එකට. ඇවිදලා කකුල් දෙකත් රිදෙන නිසා චුට්ටක් වාඩි වෙලා මොනවා හරි බීලා යමු කියලා. ඉතින් ඔය අපි ඕඩර් කරපු කෑම එක එනකන් අපි දෙන්නත් එක්ක ඉතින් චුට්ටක් කතාවක් දාගෙන හිටියා. දුරින් ඉන්නකොට ඉතින් කොච්චර රණ්ඩු කරත් ළඟට ආවහම දෙන්නම ඉතින් හරි ආදරෙන් ඉන්නවා. ළඟින් ඉඳන් ආදරේ කරනවා වගේ නෙමෙයි. ඉතින් දුරින් ඉඳන් ආදරේ කරනකොට ඒක ඉතින් එච්චර ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් මම ගොඩාක් වීඩියෝ කරන්න ගියෙත් නෑ. මොකද මට අවුරුදු 3කට පස්සේ ඉතින් එයාම හම්බ වුණේ. මං හරි ආසයි යා මෙහෙම කියනකොට අහගෙන ඉන්න. ඉතින් අපි දෙන්නත් එක්ක මොනවා හරි ඔය ඕපදූප ටිකක් තමයි කියවි හිටියේ. ඔන්න ඊට පස්සේ අපි ඕඩර් කරපු කෑම එක ආවා. ඊට පස්සේ ඉතින් ඔන්න දෙන්නත් එක්කම පාර දිහා බල ඒක කෑවා. රටවල් දෙකකින් ඉඳන් ආදරය කරනවා කියන එක කොච්චර අමාරුයිද කියලා ඉතින් එහෙම ආදරය කරන අය දන්නවා. අපි දෙන්නගේ විශේෂ දවස් අපිට එකට සමරන්න විදිහක් නැහැ. එයා නැගිටිනකොට මම නිදි, මම නැගිටිනකොට එයා දවල්ට කනවා. ওই වගේ ප්‍රශ්න තමයි ඉතින් අපිට තියෙන්නේ. ඔය හැමදේමත් ඉවසගෙන ඉතින් අපි දෙන්න සතුටින් ඉන්නවා. සතුටින් ඉන්නවා කියලා කිව්වට ඉතින් පුංචි රණ්ඩු ඇති වෙන අවස්ථාවක් නැතුවම නෙවෙයි. කොච්චර රණ්ඩුනත් ඉතින් අපි දෙන්න නැතුවත් බෑ. හරි ඉතින් ඔන්න අපි මෙහෙම කාලා ඉවර වෙලා ගෝල් ෆේස් එකටත් ගියා. එතනට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා අයිස් වඩේ එහෙම කාලා ඔන්න දෙන්නත් එක්ක ගෙදර ගියා. හරි මේ තියෙන දෙවනි දවසේ අපි දෙන්න හම්බ වුණේ කළුතරදී. මගේ ලොකු ආසාවක් තිබ්බ කළුතර බෝධියට යන්න. ඉතින් මම තනියෙන් යන්න හැවුවාමත් මට යන්න එපා කියලා කිව්වා. ආවම එක්කන් යන්නම් කියලා. ඉතින් ඔන්න අපි දෙන්නත් එක්කම කළුතර බෝධියට ගියා. මේකෙදි නම් මම ගොඩාක් වීඩියෝ කරන්න ගියේ නෑ. මගේ ළඟ ගොඩක් ෆොටෝස් තමයි තියෙන්නේ. මොකද පන්සල ඇතුලේ වීඩියෝ කරන්නත් බෑනේ. ඉතින් මම වීඩියෝ එක අවසානයේ ෆොටෝස් ටිකක් දාන්නම් බලන්න. මේ තියෙන්නේ අපි දෙන්න ගහපු ෆොටෝ ටික. ඉතින් මං ඉන්න පැත්තේ ඉඳන් කළුතරට ටිකක් දුරයි. හැබැයි එයාට නම් ළඟයි. දුර වුණාට ඉතින් එයාවත් හම්බ වෙලා හිතේ තිබ්බ ලොකු ආසාවක් ඉෂ්ට කරගත්තා පන්සලට ගිහිල්ලා. හරි එහෙනම් මගේ මිනි vlog එක මෙතනින් ඉවර වෙනවා. එයාව හම්බ වුණා. එයා යන්න කලින් තව දවස් 3ක් විතර මං ඒවත් ඉස්සරහට අරන් එන්නම්. මාව subscribe කරලා තියාගන්න. thank you මගේ වීඩියෝ එක බලුවට.